Hi guys! Welcome to back my YouTube channel. අද මම ගොඩ කාලෙකට පස්සේ කොළඹ ආවා. ඒ ගමනේදී මම ගියපු තැන් මම ගත්තු ලස්සන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මම පළවෙනියටම ආවේ දෙහිවල සත්‍ය උද්‍යානය බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මම ලස්සන දේවල් ගොඩක් මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. අපි සත්‍යවත් ඇතුළට එනකොටම දැක්කේ මෙන්න මේ දෙන්නව මේ සීබ්‍රා දෙන්න තමයි ඉස්සෙල්ලාම හිටියේ. ඊට පස්සේ අපි ඇතුළට ගියා. අපි ඊළඟට බලන්න ඉන්න කෙනාව බලන්න. ඊට පස්සේ අපි දැක්කේ මෙන්න මේ කට්ටිය. මෙතන පැස්බලා 3 දෙනෙක් විතර හිටියා. ඒ වගේම මෙන්න මෙයා මේ විදිහට අපි දිහා බලාගෙන මේ පටේට මෙහෙම කොට හිටියා. මම හිතන්නේ ඔයාලා දැක්කද දන්නේ එයාට එහා පැත්තෙන් පිටර දෙකක් තියෙනවා. ඒක නිසා වෙන්න ඇති මෙයා මේ විදිහට කෙටුවේ. මොකද මිනිස්සු ගොඩක් මෙයා දිහා බලන් ඉන්න නිසා. ඊළඟට අපි ගියේ මෙන්න මෙයා බලන්න. කැස්සෝවරි කියලා කෙනෙක් තමයි මෙතන හිටියේ. මෙයා කුරුල්ලෙක්. මෙයාගේ පාට 3ක් තිබුණා. අතන මෙයා ලංකාවේ කෙනෙක් නෙවෙයි. හැබැයි ලස්සනට හිටියා. මෙයා මෙතන වගේම සත්තු උද්‍යානයේ තව තැනක ඉන්නවා අපි දැක්කා. මේ ඉන්නේ දෙන්නා. ඊළඟට අපි දැක්කේ මෙන්න මෙයාව. මේ ඉන්නේ කළු හංස එකින්. එයා නම් මෙහෙම කන ගමන් තමයි හිටියේ අපි ආවේ දකින්නකොට. ඊට පස්සේ අපි විදේශීය කුරුල්ලට ගියා. ඒක තමයි අර ලස්සන මැකෝලා. ඒ කට්ටිය අපිට දකින්න හම්බුනේ. බලන්නකෝ. ඊළඟට අපි දැක්කේ මෙන්න මෙයාව. මෙයා දකින්නකොට මට මෙන්න මේ උඩ ඉන්න කෙනාව මතක් වුණා. මෙයාව කොහෙද හරි ආව දැකලා තියෙනවද? මෙයා නා රියෝ කාටුන් එකේ හිටියේ. රියෝ මූවි එකේ මෙයා හිටියා අර සින්දු කියන කැරක්ටර් එකට හිටියේ. මෙන්න මෙයා නේද? ඒ විදිහමයි පින් මට මෙයා දකින්නකොට ඉස්සෙල්ලා මතක් වුණේ අන්න ඒ කාටුන් එක. මෙයාගෙන් පස්සේ ඉතින් හිටියේ මෙන්න මේගොල්ලෝ. මේගොල්ලොත් ඔයාලා ඒ කාටුන් එකේම දැකලා තියෙනවානේ. මේ කට්ටිය ඔක්කොම රියෝ 2 එකේ ඉන්නවා. ඉතින් මෙයාවත් ලස්සනට මෙන්න මේ විදිහට හිටියා. එයාලගේ ඇඟේ පාට ගැන නම් කියලා වැඩක් නෑ. හරිම ලස්සනයි. නිල් කහ රතු මේ වගේ ගොඩක් ලස්සන අය මේකෙදි දකින්න හම්බුණා අපිට. ඊළඟට දැක්කේ මෙන්න මෙයාව. මෙයා ගොඩක් මූවීස් වල අපි දැකලා තියෙනවා. මෙයා රියෝ එකෙත් හිටියේ මෙන්න මෙයා වගේ කියලා ඒ වර්ගී කෙනෙක් වගේ. බලන්නකෝ මෙයාගේ ලස්සන. මෙයා මෙන්න මෙහෙම තටු පිහිට තමයි හිටියේ. එයාව මම දකින්නකොට හරිද ලස්සනයි. බලන්න මෙයාගේ පාට ඒ පාට. ඊට පස්සේ තවත් අපි දැකලා නැති කෙනෙක්ව දකින්න හම්බුණා. මෙයා නම් බැලු බැලමට පේන්නේ කෑදැස්සෙක්නේ. ඉතින් මෙයාට වෙනම නමක් තිබුණා. ඒ වගේම මේ අයටත් වෙනම නම් තිබුණා. ඒත් මට දැන් නම් එයාලගේ නම් මතක නෑ. මම ගොඩක්ම මේ කුරුල්ලොන්ගෙන්, ඒ කියන්නේ විදේශීය කුරුල්ලොන්ගෙන් මට අඳුරගන්න පුළුවන් වුණේ මැකෝ ගිරව්ව තමයි ගොඩක්ම. ඊළඟට අපි දකින්න ගියේ සමනල්ලුර කියන තැනකට. මේක සමනල්ලු ගැන තමයි ගොඩක් විස්තර කරන්න තිබුණේ. සමනල්ලු තමයි අපිට මේකෙදී බලන්න පුළුවන් වුණේ. ඊළඟට යනකොටම එකම එක සමනල්ලු එක මට දකින්න හම්බුණා. මෙන්න මෙයා තමයි හොඳටම දකින්න හම්බුනේ. ඒක පැහැදිලිව දකින්න හම්බුනේ මෙන්න මෙයා. ඊළඟට මෙයා බලන්න තමයි ආවේ මේ උතුවෙක්. බලන්නකෝ මෙයා මේ විදිහටම බලන් හිටියේ. අපි ඉන්න පැත්තට කැමරාව දිහාවත් මෙයා බලන් හිටියේ. මෙහෙම අහක තමයි බලන් හිටියේ. මෙයාලා එක්කෙනයි අපිට දකින්න හම්බුනේ.
ඊළඟ දකින්න හම්බුනේ ස්ටීල් මොක්සෙක්ව. මේකෙත් මෙයා විතරයි දකින්න හිටියේ. මෙන්න මෙයත් මෙහෙම බලලා මේ වගේ අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් අපි ඊළඟට බලන්න යන්න තියෙන තැනට ගියා. ඒකෙත් අපි මීට කලින් දැකලා නැති කුරුල්ලෝ ටිකක් දෙනෙක් තමයි දකින්න හිටියේ. මෙන්න මෙයාලා තමයි දකින්න හිටියේ. මේ වීඩියෝ එක ටිකක් දික් කරන නිසා මම මේ ගමනේ ඉතුරු ටික ඔයාලත් එක්ක වෙනම වීඩියෝ එකක් විදිහට part 2 එක විදිහට ඉක්මනටම අරගෙන එන්නම්. Thank you for watching. Bye bye.